හයි කොහොමද ඔයාලට? අද මම මේ වීඩියෝ එකෙන් මෙන්න මේ ලස්සන සපත්තු දෙක ගොතන්න තමයි කියලා දෙන්නේ. බලන්න ඔයාලට මේ ෆොටෝ එකේ පේනවා වගේම හරි ලස්සනට මේක ගොතලා ඉවරුනාම තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වුල් වලින් ගොතද්දි මේක ඇකිලෙන ස්වභාවයක් තියෙනවනේ. හැබැයි මේ ගෙතුම් රටාවත් එක්ක එහෙම වෙන්නේ නැහැ. හරිම ලස්සනට මේ සපත්තු දෙක තියෙනවා. ඉතින් එහෙනම් අපි ගොතමු. මම මේක ගොතන්නේ මිලිමීටර් 3 ගොතන කටුවේ. ඔයාලා ගොතද්දී ගොතන කටුවේ සයිස් එක වෙනස් වුණොත් මම මේ කියන ප්‍රමාණය ඔයාලට ඒ කියන්නේ මම ගොතන සයිස් එකට ඔයාලට ඔයාගේ සපත්තුව එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මම ගොතන්නේ සාමාන්‍ය හැන්ඩි යාන් එකේ. ඉස්සල්ලාම මම දංවැලක් ගොතා ගන්නවා. මෙන්න මේ විදිහට දංවැල් 12ක් ගොතා ගන්නවා ඉස්සල්ලාම. ඒක තමයි මගේ සපත්තුවේ දිග. ඔයාලගේ ගොතන කටුවත් එක්ක මේ දංවැල් 12 ප්‍රමාණය වෙනස් වෙන්න ඕනි. කටුව වෙනස් වෙනවා නම් සහ යාන් එක වෙනස් වෙනවා නම්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මගේ 13 වෙනි දංවැල ගොතලා මෙන්න මේ විදිහට ගැටයක් වගේ තද කර ගන්නවා. ඊට පස්සේ මං ආයෙත් දංවැල් 3ක් ගොතා ගන්නවා. දැන් ඒක මගේ පිරවුමක් විදිහට තමයි මං ගොතන්නේ. ඊට පස්සේ 12 වෙනි දංවැලෙන් මෙන්න මේ විදිහට මම ඩබල් ක්‍රෝෂේ එකක් ගොතා ගන්නවා. ආයෙත් මම ඒ 12 වෙනි දංවැලෙන්ම ඩබල් ක්‍රෝෂේ ගොතනවා. තවත් එකක් ගොතනවා. ඊට පස්සේ මම 11 වෙනි දංවැලෙනුත් මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ ගොතනවා. දැන් මම මේ හැම දංවැලෙන්ම ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතනවා. ඉතින් මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන මම අපේ පළවෙනි දංවැල ගාවට වෙනකන් ගොතනවා. ඊට පස්සේ පළවෙනි දංවැලෙන් මම ඩබල් ක්‍රෝෂේ එකක් නෙවෙයි ඩබල් ක්‍රෝෂේ 6ක් ගොතනවා. මොකද එතනින් රවුම් කොටසක් හදා ගන්න ඕනේ. ඉතින් මම ඩබල් ක්‍රෝෂේ 6ක් ගොතනවා එතනින්. ඒ විදිහට 1යි 2යි 3යි 4යි 5යි 6ක් ගොතලා ඉවර වෙලා අපි ගොතපු දංවැලේ අනිත් පැත්තෙන් මං ආයෙත් පිරවිලි එක ගානේ ගොතාගෙන යනවා. ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැන් අපි පටන් ගත්ත තැන තියෙනවනේ. ඒ කියන්නේ අපි දංවැලක් ගොතලා 12 වෙනි දංවැලෙන්නේ අපි පිරවිලි දාන්න පටන් ගත්තේ. එන්නේ 12 වෙනි දංවැලටත් අපි ඔක්කොම පිරවිලි 6ක් දාන්න ඕනේ. අපි පළවෙනියට ගෙතුව දංවැල් 3ත් එක්ක තව ඩබල් ක්‍රෝෂේ 5ක් ගොතලා තියෙන්න ඕනි. අපි ඉස්සල්ලා 3ක් විතර දැම්මා ඩබල් ක්‍රෝෂේ. දැන් ඉතිරි ටික දාලා මේක පේලිය සම්පූර්ණ කර ගන්නවා. 1යි 2යි 3යි 4ක් දාලා තියෙනවා. දැන් තව දෙකක් ගොතලා මම මේ පේලිය ඔන්න සම්පූර්ණ කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තුන්වෙනි දංවැලෙන් මම එන්න මේ විදිහට මේක එකතු කරගෙන මේ පේලිය අවසන් කර ගන්නවා. ඊට පස්සේ ආය අලුත් පේලියක් පටන් ගන්නෙත් දංවැල් 3ක් ගොතලාමයි. ඊට පස්සේ මම දැන් අපි කලින් පේලියේ ගෙතුවේ පිරවිල්ල අපි දංවැලකින් එක පිරවිල්ල ගානේ ගොතලානේ ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගෙතුවේ. දැන් මම මේ 6ේදී දැන් අපි දෙපැත්තට 6 ගෙතුවනේ. අන්න ඒ 6ේදී විතරක් ඩබල් ක්‍රෝෂේ දෙක ගානේ ගොතනවා. ඊට පස්සේ අනිත් ටිකේදී අනිත් හැම එකම ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතනවා. ඩබල් ක්‍රෝෂේ එක ගොතනවා. අර දෙපැත්තේ 6 ගෙතුව 6ට විතරක් ඩබල් ක්‍රෝෂේ දෙක ගානේ ගොතා ගන්නවා. අයියෝ චූටි ගැටේකුත් වැදුනානේ. හරි.
ඔන්න ආයෙත් මම මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතනවා. ඊට පස්සේ ඔන්න මේ 6 අපි ඩබල් ක්‍රෝෂේ 2 ගානේ ගොතා ගන්නවා. ඉතින් හරි ලේසි මතක් කරගන්න. අමතක වෙන්නේ නැහැ දෙපැත්තෙන් විතරක්. අපි අර 6ක් ගෙතුවා. ඒ කියන්නේ වැඩියෙන් ගෙතුවානේ 6ක්. ඒ 6ට විතරක් අපි පිරවිලි 2 ගානේ ගොතා ගන්නවා. ඔන්න ඔය විදිහට පිරවිලි ගොතාගෙන ගිහලා අනිත් පැත්තෙත් අර 6ක් තියෙනවනේ. ඒ 6දිත් මම ඩබල් ක්‍රෝෂේ 2 ගානේ ගොතනවා. ඉතින් දැන් මම මේ වේගයෙන් දාලා තියෙන්නේ මේ ටික ස්පීඩ් එකෙන් දැම්මේ. ඒ ටික අර හෙමීට දාලා වීඩියෝ එක දිග්ග කරන්න ඕනේ නැති නිසා. ඉතින් මට සමහර වීඩියෝස් බලද්දි කට්ටිය චුට්ටක් දොස් කියනවා වේගේ වැඩි කියලා. මම අර සරලව පැහැදිලි කරන්න ඕනේ තැනදී. ඒ කියන්නේ මගේ මුල් වීඩියෝ වල චුට්ටක් වේගී ගතියක් තියෙනවා. දැන් හැබැයි මම එහෙම කරන්නේ නැහැ. ඔන්න දැන් මම මේක මෙන්න මේ විදිහට එකතු කරගත්තා. අනේ ඊට පස්සේ බලන්න මෙන්න මේ විදිහට මේක අනිත් පැත්ත හරවලා මෙන්න මේ විදිහට ගොතන කටුව දාලා මෙන්න මේ විදිහට ඊළඟ එකෙන් ගොතන කටුව එළියට අරගෙන මෙන්න මේ විදිහට නූලක් පටලවාගෙන අරන් ඇවිල්ලා මේ විදිහට ගොතන්න. ඊළඟ එකෙත් බලන්න. දන්වැල් 3ක් ගොතා ගත්තා. ඉස්සල්ලාම පිරවිල්ල විදිහට මේ විදිහට ගොතන කටුව දැම්මා. අනිත් පැත්තෙන් ගත්තා. නූලක් පටලවා ගත්තා. මෙන්න මේ විදිහට වේගෙ වැඩි නෑ කියලා විශ්වාස කරනවා. එහෙම වේගෙ වැඩි කියන්නේ සමහර තැන්වලදී ස්පීඩ් දාන්නේ මුල් ටික කියලා දීලා ඉවර වෙලා ඒ ටිකම නම් එක දිගට යන්නේ. මම ඒක චුට්ටක් ස්පීඩ් දානවා. ඒ අරින්න මං ඉතින් එහෙම වේගෙන් කියලා දෙන්නේ නෑ. මුල් වීඩියෝ වල චුට්ටක් අඩුපාඩු තිබ්බා. ඒවා ඉතින් මගේ ඉස්සල්ලාම වීඩියෝනේ. දැන් මං ඒ වැරද්ද චුට්ටක් හදාගෙන ඔයාලට පහසු විදියට කියලා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ නූල චුට්ටක් යට ගහලා වගේ තිබ්බේ. ඒක නිසා තමයි මම චුට්ටක් මේ අතුරුදහන් වෙන්නේ. මෙන්න මේ විදිහට ගොතන කටුව දාලා මෙන්න මේ විදිහට එළියට අරගෙන මෙන්න මෙහෙම නූල පටලවලා තමයි මම මේ ඩබල් ක්‍රෝෂේ ටික ගොතන්නේ. මොකද මට මේක දැන් එක දිගට මේ පේලිය ගොතාගෙන යන්න ඕනේ නෑ. මම මේක අනිත් පැත්තට හරව ගන්න ඕනේ. කියන සපත්තුවේ දැන් පතුලයි දැන් මෙහෙම උඩට එන ටිකයි ඒ ටික වෙන් කරව ගන්නේ මම මෙන්න මේ විදියට ගෙතුමක් දාලා. එක දිගටම අපි අර විදියට ගොතාගෙන ගියා නම් අපේ ඒ සපත්තුවේ ලස්සන රවුම් හැඩේ එන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ විදියට ඔන්න ওই විදියට කටුව දාලා අනිත් එකෙන් අනිත් පැත්තට අරගෙන නූල පටලවලා අරගෙන මෙන්න මේ විදියට තමයි මේක ගොතන්නේ. මේක ඔයාලට බලා ඉඳලා මෙන්න මේ විදියට පුරුදු වෙන්න හරිම ලේසි. මේක ටිකක් එකපාරක් දෙපාරක් පැටලෙයි. ආයෙ ලිහලා ආයි කරලා බලන්න අනිවාර්යෙන් හරිම ලේසි කියලා හිතෙයි. ඒ වගේම මේ පේලිය ගොතලා ඉවර වෙද්දී ඔයා ඉස්සල්ලාම නම් සපත්තුවක් ගොතන්නේ. ඔයාට හරිම සතුටක් දැනේවි. හරිම ලස්සනයි කියලා හිතේවි. පළවෙනි සපත්තුව නම් විතරයි. හොඳේ. මීට කලින් සපත්තු ගොතලා තියෙනවා නම් ඔයා මේ ගැන දන්නවා සහ මේක ඔයාට අලුත් දෙයක් නෙවෙයි වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට ඒ පේලිය ගොතාගෙන ඇවිත් මම ඉතින් එහෙම ගොතලා ඉවර වෙලා අපේ තුන්වෙනි දන්වැලේ කියන්නේ පළවෙනි පිරවුමේ තුන්වෙනි දන්වැලෙන් ස්ලිප් නොට් එකක් දාලා පේලිය අවසන් කරගත්තා. ඔන්න බලන්න මෙන්න මේ විදිහ නෙමවුමක් තමයි ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම ඊළඟ පිරවුම් පිටික කරන විදිය තමයි කියලා දෙන්න හදන්නේ. දැන් මම ඊළඟ පේලිය ගොතා ගන්න විදිය කියලා දෙන්න හදන්නේ. පිරවිලි අතරින් මෙන්න මේ විදිහට ඉස්සල්ලාම දන්වැල් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ ඒ පිරවිල්ල අතරින්ම හැබැයි අනිත් පැත්තෙන් මේ ගොතන කටුව දැම්ම විදිහටම අනිත් පැත්තෙන් අපිට විරුද්ධ පැත්තෙන් මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එකක් ගොතනවා.
ඊට පස්සේ ඊළඟ ඩබල් ක්‍රෝෂේ එක අපේ පැත්තෙන් මේ විදිහට මේ පිරවිල්ල අතරින් ඩබල් ක්‍රෝෂේ එකක් ගොතනවා. ආයෙත් අනිත් පැත්තෙන් ආයෙත් අපේ පැත්තෙන් මෙන්න මේ විදිහට මේ රටාවට මේ සම්පූර්ණ පේලියම පිරවිලි අතරින් ගොතන්නේ එකක් ඇර එකක් මේ පැත්තෙන් එකක් අනිත් පැත්තෙන්. ඒ රටාවට ගොතලා බලන්න ලස්සනට තියෙනවා. මේ විදිහට මේ පේලියම ගොතා ගන්න මේ සපත්තුවේ ඉතුරු ටික ගොතන විදිය මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මොකද එක දිගට කියන්නේ මම ටිකක් මේක හිමීට තමයි පෙන්නුවේ. ඔයාලා වැඩිපුර සපත්තු ගොතන්න ආස නිසා මේ පේලිය ගොතලා ඊළඟ පේලියේ ඉඳලා ඉතුරු ටික ගොතන්න අපි ඊළඟ වීඩියෝ එක බලමු. එහෙනම් මේක බලලා ඉවර වෙලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලලා සපත්තුව ගොතමු.